කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් මම අද ආව පොඩි වීඩියෝ එකක් අරගෙන මම පොඩි වැඩක් කරන්න කියලා හිතුවා මේ දවස් ටිකේම අපිට ඉතින් වහිනවා හොඳටම ඔයාලා දන්නවා ඉතින් කොහොම හරි මධ්‍යම පළාතට මේ දවස් ටිකේම වහිනවනේ ඉතින් ඒ නිසා මට මේ පැල තියලා තියෙන තැනක් මේ අස් කරගන්න බැරි වුණා වැස්ස නිසා මේ ටිකේම දැන් ඒ හින්දා කොළ රොඩු වැටිලා හරිම කැතයි එතන ඉතින් මං හිතුවා දැන් බබත් නිදි. ඉතින් අවුවක් තියෙන හින්දා බබා හැරෙන්න කලින් මෙතන අස් කරලා දාන්න ඕන කියලා. ඉතින් ඒ නිසා ඉක්මනින්ම මම මේ ලෑස්ති වෙන්නේ මේ ටික අස් කරලා දාන්නම් කියලා. ඉතින් ඔයාලත් එකතු වෙන්න මාත් එක්ක ඒ ගමන් මං ගාව මේ තියෙන පැල කොහොමද කියලා බලලා යන්න. ඔන්න ඉතින් බලන්නකෝ. ගොළු බෙල්ලොත් ඉන්නවා. සමහරක් මේ පැලවල කොළ කාලා ගිහිල්ලා එහෙම තිබුණා. ඉතින් ඕක තමයි හේතුව. ඇයි මේ කොළ රොඩු වැටිලා එකතු වුණාම ඉතින් ගොළු බෙල්ලොන්ට එහෙමත් ඉන්න එහෙම හරි පහසුයිනේ. ඉතින් ඒකත් එක්ක මේ එයාලා ටක් ගාලා හැදෙනවා. ඔන්න බලන්නකෝ මේ කොච්චි පැල 10ක් විතර හදලා අන්තිමට ඉතුරු කරගන්න පුළුවන් වුණේ ওই කොච්චි පැලේ විතරයි. ඒත් ගොඩාක් හදලා මේ ගොළු බෙල්ලෝ කාලා ගිහින් තිබුණා. ණය මිරිස් පැලත් එහෙම කොච්චි පැලත් එහෙම අන්තිමට ওই කොච්චි පැලේ විතර පරිස්සම් කරගන්න පුළුවන් වුණා. දැන් නම් ඒකේ මලුත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හරිය පරිස්සමින් තමයි ඒක බලාගන්නේ මම. ඒකලා ඉතින් ඕන්න දැන් කොළ රොඩු ටිකත් අතු ගාලා මුලින් මෙතන අස් කරලා ගන්න ඕනේ. පේනවනේ කොළ කොච්චර තියෙනවද කියලා ගොඩාක් කොළ එකතු වෙලා අතු වැටිලා. ඉතින් වැස්සට මේ පොඩ්ඩක් වැස්ස නතර වුණ ගමන් රෙදි හොදන්න එක වැඩ තියෙනවනේ කරන්න. ඉතින් ඒකත් එක්ක මේ වගේ වැඩ කරගන්න අතපසු වෙනවා. ඉතින් බබා හැරෙන්න කලින් මේව කරගන්නත් ඕනේ. එයා හැරුණොත් ඉතින් එයාත් එක්ක අමාරුයිනේ. ඊට පස්සේ එයාත් එනවා සත්තු ඉන්න පුළුවන්. ඒ නිසා මේ එයාත් එක්ක කරන්න අමාරුයි. පේනවනේ ඉතින් අතු එහෙම වැටිලා තියෙනවා. ඒ ඔක්කොම අයින් කරලා තමයි දැන් අස් කරලා ගන්න ඕනේ. හොඳටම කැලෑ වෙලා තියෙන එතන. ඔය විදිහට තමයි ඉතින් මම හැමදාම වැඩ කරගන්නේ. පුතාණි තියෙනකන් ඉඳලා සමහර දවස්වලට නම් මෙහෙම ඇත්තටම කරන්න බෑ. මොකද මේ එයා නිදි කරලා ටික වෙලාවක් යනකොට ආයෙ නැගිටලා එනවා. ඊට පස්සේ කොච්චර නිදි කරන්න හැදුවත් බෑ. එයා නිදියන්නේ නැහැ. ආයෙත් රැයට තමයි රැ 9:00 වගේ වෙනවා නිදා ගන්නකොට. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවක් එන්නේ ඉඳලා හිටලා. මොකද මට තියෙන අනිත් වැඩත් කරගන්න ඕනනේ. ඉතින් එයා නිදාගත්තාම ඉතින් අද ඇත්තටම ටිකක් වැඩ අඩුයි. මම කලින් ඊයේ රෙදි හැම හොදලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද මේ එහෙම කරන්න තරම් දෙයක් නැහැ. ඒ නිසා තමයි මේ වැඩේ කරමු කියලා හිතුවේ. ඔන්න ඉතින් ඔය ඉතින් මම අතු ගාගත්තා. දැන් අතු ගාගෙන ඉවර වෙලා පැල ටික ඔක්කොම අපහුව ඉතින් පිළිවෙලට ගෙනලා තියාගන්න තමයි ඕනේ. ඉතින් මේ පැලේ තියෙනවනේ. මෙන්න මේක මම හරිම ආසයි. මේක මේ මං ආසාවෙන් හිටිය පැලයක්. ඉතින් මට හස්බන්ඩ් තමයි ඇත්තටම ගෙනල්ලා දුන්නේ මේක. මේ දවස්වල ඇත්තටම මේ වැස්සනේ. ඉතින් අවුව මදි නිසා තමයි මේ කොළ මේ විදිහට හරි තියෙන මේ පාටින්. නැත්තම් ඇත්තටම අවුව ගොඩාක් සැර දවස්වලට මේක හරිම ලස්සනයි. කොළ අර තද දම් පාට මිදි තියෙන්නේ. අන්න ඒ වගේ කළු පාට උහුරු දම් පාටක් තියෙන්නේ. ඉතින් මං හරි ආසාවෙන් හදන පැලයක් තමයි මේක. දැන් ඒක ලොකු වෙලා තියෙන ටිකක්. ඉතින් බලන්නකෝ මම තක්කාලි මටම මතක නැහැ. මම ඉතින් සමහර කලාට ඔය මේ පොඩ සවුත් වෙලා තිබුණොත් එහෙම ඔය තක්කාලි එහෙම ඔහොම දානවා පැලයටට. එතකොට පැලවුණොත් එහෙම හොඳ පැල ගන්න පුළුවන් නේ කියලා. ඉතින් එහෙම දාලා පැලවිලා. ඉතින් බලන්න වැස්සට මේව ගොඩාක් හොඳට හැදිලා තියෙනවා. මේ හරිම ලස්සනට. සමහරක් වැස්ස ඇත්තටම අවුවේ හැදෙනවා කියලා හිතුවට මේ හෙවන වැස්ස දවස්වලට ඒවා ඊට වඩා හැදෙනවා. මම හිතන්නේ වැහිවත්කට නයිට්‍රජන් තියෙනවා කියනවනේ. ඒක නිසා වෙන්න ඇති. ඉතින් මේ ගහේ මේ මුළුත් පෑදිලා. ඇත්තට මේ පෝච්චියට මේ
මේ පැල 3ක් තියෙනවා. හැදෙන්න ඉඩ මදි. නමුත් ඉතින් මම ඇත්තටම මේ මගේ තියෙනවා ගොඩාක් පැල රීපෝට් කරන්න ඕනේ. මම ඒවා පොඩි පැල කාලෙනේ ඉතින් ওই පොට් වල හදවුවේ. දැන් නමුත් ඒවා හොඳට හැදිලා ලොකු වෙලා තියෙන්නේ. දැන් රීපෝට් කරන්න කාලේ හැරි. නමුත් දැන් අපි ඉන්නේ මේ අපේ අම්මලාගේ ගෙදර. අපේ ගේ හදන ගමන් තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මේ ඒ නිසා මම රීපෝට් කරන්න නැහැ. ඇත්තටම මට රීපෝට් කරොත් එහෙම ලොකු පෝච්චි තියාගන්න වැඩි ඉඩක් ඕන වෙනවනේ. ඉතින් එහෙම තියන්න තරම් ලොකු ඉඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ මම ඉතින් හිතාගෙන ඉන්නවා අපි ගේ හදාගෙන ගියන් පස්සේම රීපෝට් කරමු කියලා. එතකොට ඉතින් පිළිවෙලට තියාගන්න පුළුවන් නේ. ඒක හින්දා. ඉතින් ඒ වුණත් සමහරක් පැල නම් තියෙනවා. ඉතින් එහෙම තියාගන්න බෑ. ඉතින් ඒවට ඇත්තටම ගොඩාක් ඉඩ මදි. ඉතින් ඒව නම් රීපෝට් කරන්න වෙනවා. ඒ මොනා කරන්නත් ඉතින් කොම්පෝස්ට් අරන් එන්න ඕනේ. කොම්පෝස්ට් ගෙනලා තමයි රීපෝට් කරන්න ඕනේ. මම එතකොට එහෙම කරොත් ඔයාලට වීඩියෝ එකක් අරන් එන්නම්. මම කොහොමද මේ පැල ආපහු හදාගන්නේ කියලා. ඉතින් ওই ටික ওই විදිහට මම කියවුවා. බලන්නකෝ මේ රොඩු වලට මොන හරි ඇට වැටිලා ඒවත් පැලවිලා. එතකොට කොහොමද කියලා කොළ කොහොම එකතු වෙලා ඇද්ද රොඩු. ওই විදිහට ආපහු ඇට වැටිච්ච ඒවා පැලවෙන්න තරම්ම. ඉතින් ඔක්කොම සුද්ධ කරන්න ඕනේ. ඒවට පොහොර දාන්න ඕනේ. දැන් පේනවනේ නිකම් පස් ටික විතරයි වගේ ඉතුරු වෙලා තියෙන්නේ. කිසිම පොහොරක් නැහැ මං හිතන්නේ. ඔක්කොටම කොම්පෝස්ට් ගෙනලා දාන්න වෙනවා. ඉස්සරහට මම ඒකටත් වීඩියෝ එකක් අරගෙන ඉන්නම්කෝ. ඉතින් බලන්නකෝ ඒකෙත් පැල 3-4ක්ම තියෙනවා. ඉතින් අර අපි කලින් හස්බන්ඩ්ලා ගෙදර තමයි හිටියේ. එහෙනම් මෙහෙට පැල ටික ඔක්කොම අරන් ආවා. ඒ අරන් එනකොට ඔක්කොම ගලවලා තමයි අරගෙන ආවේ. ඉතින් ඒකත් එක්ක ඊට පස්සේ පැල ටික සවුත් වෙයි කියලා හදිසියට මේ ඔක්කොම පැල ටට්ටක් ගාලා මම එකම පොට් එකේ පැල 2-3 හැදුවා. ඉතින් ඒකත් එක්කේ හදවුවේව එහෙම තිබුණා මිසක් ආයෙ ඉතින් වෙන් කරෙත් නැහැ. දැන් ඉතින් ආයෙ දැම්ම වෙන් කරන්නෙත් නැහැ. එකපාරම වෙන් කරනවා කියලා මේ මං හිතාගෙන ඉන්නවා. ඉතින් මගේ කලින් බිගෝනියා පැල ගොඩාක් තිබුණානේ. ඉතින් ඒවා දවසක් උදේ බලනකොට ඔක්කොම සතෙක් කුඩු කරලා දාලා තිබුණා. ඉතින් ඊට පස්සේ පැල ඔක්කොම සවුත් වුණා. ඒ හදලා තිබුණ මේ පැලයක් හදලා තියෙන පොට් එකක් තමයි මේක. ඒකේ මේ කැලේඩියම් එක හදාගමු කියලා හිතුවා. මොකද ඉතින් ඒක චූටිනේ මේ පොට් එක. ඒ පැලේ හැදෙන්න ඉඩමදි පේනවද? පැලේ සවුත්තු වෙලා. ඉතින් ඒ නිසා ඒකත් ඒ විදිහට ඒකේ මේ හදාගෙන හරි ගස්ස ගමු කියලා හිතුවා මම. ඔන්න ඉතින් ඒකත් ඒ විදිහට හදාගත්තා. ඊට පස්සේ මෙන්න මෙයා. එයාත් නම් හරිම ආසයි. එයාව අපේ පුතාට අවුරුදු 1කමාරක් වගේ තියෙද්දි බර කිරන්න ගියාම තමයි ඒකෙන් පොඩි පැලයක් අරන් ආවේ. දැන් බලන්න ඒකටත් එක්ක එයා දැන් ගොඩක් ලොකු වෙලා. ඇත්තම කිව්වොත් එතන පාට දෙකක් තියෙනවා. ඒ රෝස් පාට පැලයක් තියෙන ඒක නම් දුන්නේ හස්බන්ඩ්ගේ අක්කා තමයි. මේක බලන්න ඉරේලිය තියෙන පැත්තට මුළු ගහම හැරිලා තියෙන්නේ. ඒ පැලේ සාමාන්‍යයෙන් එහෙම තමයි ආවුව වැඩිපුර මේ වැටෙන්නේ කොහෙටද? ඒ පැත්තට පැලේ හැරෙනවා. ඉතින් වෙනතත් නම් මම ඇත්තටම ඕක මේ පැත්තෙන් පැත්තට හරව තියෙනවා. ඒත් ගියේ ටිකේ ඇත්තටම එහෙම කරන්න තරම් මතක් වුණෙත් නැහැ. ඉතින් දැන් අපෝ ඒ විදිහට හරි ගස්සන්න ඕනේ නැත්නම් එහෙම ගහ එක පැත්තකටම බර වෙලා මේ සවුත් වෙනවා ඊට පස්සේ. සවුත් වෙනවා කියන්නේ අර එක පැත්තකටම බර වෙලා තියෙනවා. එතකොට ඉතින් අර ඒක ලස්සන නැතුව යනවනේ. ඒ නිසා ඔන්න පොපි මලකුත් පිපිලා තියෙනවා. මම ඔය අපේ පොපි ගහක් තියෙනවා. එකෙන් මේ අතු කපලා අතු පාත වැඩි වගේ අතු තමයි කපලා තැන් වල හදලා තියෙන්නේ. ඒවත් හොඳට මේ දැන් හරි ගිහලා මලුත් පිපෙනවා. ඉතින් ඔන්න තව එකක්. බේනවනේ හැම එකේම මේ හැම පොට් එකකම අනිවාර්යෙන් පැල 2-3කට මේ අඩුවක් නැහැ. එහෙමත් එක්ක තමයි තනි පැලේ තියෙන්නේ. නැත්තම් ගොඩාක් ඒ වගේ පැල 2-3ක් අනිවාර්යෙන් තියෙනවාමයි. ඉතින් මෙයා ගත්තොත් එහෙම මෙයා කාලෙකට හොඳට හැදෙනවා. පස්සේ කාලෙකට හොඳට හැදිලා ඊළඟට මේ එයා සවුත් වෙනවා. සවුත් වෙලා ඉවර වෙලා මේ අලේ ඉතුරු වෙනවා. ඊට පස්සේ අලෙන් පැල එනවා අපහු. එහෙම තමයි ඉතින් එයා. ඔන්න ඊළඟ එක්කන මේ දවස්වල මට හරියට මල් දෙනවා. ඉතින් හස්බන්ඩ් මායි පොඩි ගමනක් ගිහින් එනකොට පොඩි අතු කෑල්ලක් තමයි අරන් ආවේ.
බලන්නකො ඉතින් දැන් එයා ලොකු වෙලා එයාගේ පොහොට්ටු ගොඩාක් පිරලා තියෙනවා මේ වැස්සට. එයාටත් ඉතින් මං හරි ආසයි. දැන් එයාටත් ඉතින් ලොකු පොට් එකකට මාරු කරන්න කාලේ හරි. එහෙම නැත්තම් එක්ක බිම හදන්න ඕනේ. මම හිතන්නේ බිම හදනවට වඩා පොට් එක හදලා තියෙන එක හොඳයි. ඒකට අපිට ඕන තැනකින් ඒකේ මල් එහෙම පිරලා තියෙනකොට අපේ තැන් වෙනස් කරලා තියන්න පුළුවන් නේ. ඒ නිසා. ඉතින් මේ තියෙන්නේ මේ කැලේඩියම් එකේ ඇතුලේ හැංගින් ප්ලාන්ට් එකක් විතර හදාගන්න පුළුවන් ලස්සන ප්ලාන්ට් එකක් තමයි. ඉතින් ඕක ලස්සනට මේ ඩෙකොරේෂන් කරලා හදවුවාම මේ අපිට හැංගින් ප්ලාන්ට් එකක් විදිහට ලස්සනට හදාගන්න පුළුවන්. නමුත් ඉතින් දැන් ඔහොම තියලා තියෙනවා. ඉස්සරහට බලමුකෝ. ඒකත් ලස්සනට අපි හදලා ගමු ඉතින්. ඔන්න ඉතින් එයාගෙත් මල් දීලා තියෙනවා. ගොඩාක් අවුවට තමයි ඉතින් ওই ගස්වල මල් එන්නේ. මේකත් බිගෝනියා එකක්. ඕකත් මේ ඔයිට වඩා ලොකු පැලයක් තිබුණා. ඒක දවසක් මේ ඔක්කුණු වුණා. ඊට පස්සේ පොඩි අත්තක් ඕකෙන් ඉතුරුලා තිබිලා ඒක පැල කළා තමයි මම ඔය ආයේ ওই විදිහට ගහක් හදාගත්තේ. එහෙනම් ඉතින් දැන් බබත් එක්ක ආය අමාරුයි කරන්න. ඒ නිසා මම තව අලුත් වීඩියෝ එකකින් ආයෙ ඔයාලව හම්බ වෙන්න එන්නම්. අදට මෙතනින් මේ වැඩ ටික ඉවර කරනවා. ඉතින් මේ පොඩි පැල ටිකත් ඉතින් තියලා ගිහින් එන්නම් හැමෝම එනම් සතුටින් පරිස්සමින් ආරක්ෂිතව ඉන්න. මගේ වීඩියෝ එක හොඳයි නම් හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා පොඩි උදව්වක් කරන්න. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න. බයි.